භාෂා අලංකාරවල අනුප්‍රාසය අමාරු නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. 1 2 3 4 අට්ටිමටිම් ටිම් තාරා মাঠের পারে ডিম তাদের খাড়া দুটো শিং তারা হাট্টিমটিম টিম হাট্টিমটিম টিম তারা মাঠের পারে ডিম তাদের খাড়া দুটো শিং তারা হাট্টিমটিম টিম. අද කතා කරන්නේ අපි අනුප්‍රාස රසය කියන්නේ මොකක්ද කියලා. අනුප්‍රාස රසය කියන්නේ මොකක්ද කියලා අපි බලාගමු. අනුප්‍රාසය කියන්නේ පුතේ ශබ්ද අලංකාරයක්. ශබ්ද අලංකාරයක්. අනුප්‍රාසය කියන්නේ එකම ශබ්ද එකම ළඟ යෙදීම. ඉතින් ඔයාලා හැමෝම දන්න ගීතයක් තමයි හට්ටි මටින් ටින්. මේ දවස්වල මේක තරම් ජනප්‍රිය සින්දුවක් නැති තරම්. ඉතින් පුතේ මේ ගීතය මෙහෙම ජනප්‍රිය වෙලා තියෙන්නේ මේකේ තියෙන අනුප්‍රාස රසය නිසා. ඉතින් අනුප්‍රාස රසය කියන්නේ පුතේ එකම ශබ්ද එකම ළඟ යෙදීම. हट्टी मटिम टिम तारा मते पारे दिम तादर करा दुटो सिन तारा हट्टी मटिम टिम. ඉතින් පුතේ මේක මිලියන ගාණක් අතර ජනප්‍රිය වුණා. එහෙම උනේ මේ අනුප්‍රාස රසය නිසා. අනුප්‍රාසය කියන්නේ පුතේ එකම ශබ්ද එකම ළඟ යෙදීම. එකම ශබ්ද එකම ළඟ එකම අකුර එකම ශබ්ද එකම ළඟ යෙදීමට කියනවා පුතේ අපි අනුප්‍රාසය කියලා. ඉතින් පුතේ මේක රචනා කරලා තියෙන්නේ ඔයාලා ඒක දන්නේ නැත්නම් ඉතින් පුතේ මේක රචනා කරන්නේ 1899 වසරේ. ගොඩාක් පරණයි. බෙන්ගාල ජාතික රතුල් බසක් කියන කවියා තමයි මේක තබ්ලා පාඨයකුත් එක්ක මේ දවස්වල ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ගීතය එයා තමයි ගායනා කරන්නේ. ඉතින් පුතේ බලන්න මේ ගීතය 1899 වගේ ලියලා තියෙන ගොඩක් ඈත. ඉතින් මේ සින්දුව ගොඩාක් ලක්ෂ ගාණක් අතර ජනප්‍රිය වුණේ මේකේ තිබිච්ච සාහිත්‍ය මාර්ගය මොකද්ද ශබ්ද අලංකාරයක් වන අනුප්‍රාස රසය මේකේ තිබිච්ච නිසා. ඉතින් පුතේ හරි සරලයි. අනුප්‍රාසය කියන්නේ එකම ශබ්ද එකම ළඟ යෙදීමට